ඕන ළමයි නියම වෙලාවේ නියම ගෙසින් ටික අරගෙන ගොඩක් අය ඉඳලා තිබ්බ මේ පාරක් ගෙසින් ටික දාන්න කියලා. ඉතින් ඔන්න නියම වෙලා විභාගයට ලන කරලා තමයි මම හරියටම එන ගෙසින් ටික අරගෙන ආවේ. ඊ පාර වීඩියෝ එක බලපු කට්ටිය මාත් එක්ක හිටපු කට්ටිය දන්නවා ඇති මොනවද අඳුන ගෙසින් එකෙන් මොනවද ආවේ කියලා. මම මෙතන දාලා තිනවා මේ අපි සම්පූර්ණ පේපර් ඇනලයිස් එකක් මම කලින් කරලා තියෙනවා. කලින් වීඩියෝ එක වලට බලන්න පුළුවන්. මම ආයි කරන්නේ නැහැ. ඒක මම වැඩක් නිසා. එතකොට අපි ඒ ඇනලයිස් එකේදී 2023 වෙනකම් පේපර්ස් ඇනලයිස් කරා රචනා පැත්තේ. එතකොට එදා කියපු ටික මේ පැත්තෙන් මේ දාලා තියෙන 2024. එතනින් මම මේ ඔරෙන්ජ් කලර් එකෙන් මාක් කරලා තියෙන්නේ මම ගෙට් කරලා ආපු රචනා ප්‍රශ්න ටික. ඒතර පළවෙනි ප්‍රශ්නය ආందోලනාත්මක ප්‍රශ්නයක් වුණානේ. ඒකට හේතුව මේ යටපැත්තේ තියෙන්න ඕන කෙනෙක් උඩ පැත්තට ගිහින් තිබුණේ ප්‍රතිලේඛනය නැත්නම් ප්‍රෝටීන් සංශ්ලේෂණය කරලා. ඒත් මම ප්‍රෝටීන් සංශ්ලේෂණය ගැන කියලා තිබුණා. ඒ නිසා ඒක හරියට බලාගත්තා නම් මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කොහෙද තිබුණා. මම කලිනුත් කිව්වා මෙහෙම දැම්මයි කියලා. එයාගේ ලකුණු වලට කිසි වෙනසක් වුණේ නැහැ. මොකද දෙවෙනි පාඩමෙන් ගන්න ඕන ප්‍රමාණය ඒගොල්ලෝ ස්ට්‍රක්චර් පේපර් එකකින් වැඩි කරලා තිබුණා. හරි. ඒකට මේ කියන මෙතන සම්පූර්ණ ප්‍රශ්න අපි කතා කරලා තියෙනවා. ශාකා ආරක්ෂක යන්ත්‍රණය කියන්නේ යාළගේ අර තියෙන්නේ මොනවද අපි කියන්නේ යන්ත්‍රණ තියෙනවනේ අවසානයේට ඒ ටික මම කතා කරා. ඒකෙන් මම කිව්වා ඒ වගේම ජීර්ණ යාමනය ගැන කතා කරා. ජීර්ණ යාමනයේ තියෙන එන්සයිම් සහ නායක යාමනය ගැන ඒක පරිණාමවාද ළඟදී එවිලා තිබුණත් මුගව බලාගන්න කෙලතු පරිණාමවාද වලින් ඩාවින් හෝල්ස් වාදයක් ඇවිල්ලා තිබුණා. මේක ගැන පොඩි කතන්දර ටිකක් තිබුණා. කොහොම හරි ප්‍රධාන වශයෙන්ම කීප විදිහට වෙලා තිබ්බේ මෙන්න මේ රචනා ප්‍රශ්න ටික. හරි. ඉතින් මේ අවුරුද්දේ ඒ විදිහටම අපි ගෙස් කරලා රචනා ප්‍රශ්න 4ම ලියා ගන්න පුළුවන් ගන්නට හදා ගන්න පුළුවන්. ඒතර දැන් තව අවුරුදු දවස් 5ක් වගේ කාලයක් මම හිතන තියෙන්නේ නේද? දවස් 5ක් වෙද්දි විතර මේ වෙනකොට තියෙනවා. ඉතින් මේ දවස් 5 ඇතුළත අපිට පුළුවන් මේ තියෙන මම දෙන ගෙසින් ටික ටිකක් වැඩිපුර බලලා. දැන් ඔයාලා මේ වෙනකොට ගොඩක් ඒවා බලලා තියෙනවනේ. ඒකයි මම මුලින්ම දැම්මේ නැත්නම් කලින් ඕක දැම්මම ওই ටික විතරක් බලනවා. ඊට පස්සේ බැරි වෙලාවක් ඕකාවෙ නැත්නම් ඒකට කුයි ගන්න. හරි. කොහොම හරි දැන් මේ රෝඩ වල ගොඩක් ඒවා බලලා තියෙන්නේ. ඒතකොට මේ වෙලාවේ දැන් මේ කියන ටිකට වැඩි attention එකක් දීලා ටික බලාගත්තොත් ඕගලන්ට රචනා ප්‍රශ්න 4ම ගොඩ දාගන්න පුළුවන් වෙනවා. හරිද? ඒතකොට ගිය අවුරුද්දේ මේ ටික බලාගත්තා නම් මෙතන රචනා ප්‍රශ්න සම්පූර්ණ එකයි 2යි සාමාන්‍ය 3ක් විතර වගේ කවර් කරගන්න පුළුවන්කම තිබුණා. හරි. අපි බලමු එහෙනම් අද මොකද වෙන්නේ? ඒ කියන්නේ මේ අවුරුද්දේ රචනා ප්‍රශ්න ටික මොනවද කියලා. අනිත් තමයි මේක මේ අත. මේන කියන වගේ කියන එකක් නෙමෙයි. ගෙසින් මේ තියෙන්නේ මේක අපි කරන්නේ පේපර්ස් ටික ඇනලයිස් කරලා. ඒ කියන්නේ අවුරුදු ගාණක් පස්සට පේපර්ස් ටික ඇනලයිස් කරලා ඒ වල රටාව අඳුරගෙන එහෙම තමයි අපි මේ ගෙසින් කියලා කියන්නේ. ඒ නිසා මේක එන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒක සම්භාවිතාව. ඉතින් මේ අපි කතා කරපු දීපේකින් අතරින් මේ ටික ආවා. එතකොට ඒක විශේෂ මේකක් නෙමෙයි. ඒක සම්භාවිතාව වෙන්නේ අර එකෙන් හැබැයි ළඟට හරි එන්න පුළුවන් වෙන්නේ. මේ වගේ ප්‍රමාණයක් හරි ගන්න පුළුවන් වෙන්නේ අර ඇනලයිස් කරන එක අනුව. හරියට ඇනලයිස් කරගත්තොත් අපිට පුළුවන් ඒක මෙව කරන්න. මොකද ප්‍රශ්නේ තියෙන්නේ සමහරලාට පැනල් එකක් තාවකටම යන්නේ නැහැ. ඒගොල්ලන්ට හිතුනොත් ඒක දාන්නත් බැරි කමක් නැහැනේ. එතකොට ඉතින් අපි ගෙස් කරන එක මේ වෙන්න පුළුවන්. හැබැයි ගොඩක් දුරට එන්න පුළුවන් ටික තමයි අපි මේ කතා කරන්නේ. හරි. ඒක බොහෝදුරට අනිවාර්යෙන් අඩුම තරමේ essay 3කටවත් අපිට මේකෙන් මත 4 එන්න පුළුවන්. අඩුම තරමේ 3කටවත් මේකෙන් අපිට කවර් කරගන්න පුළුවන්කම තියෙනවා. මම පාඩම කියාගෙන යනවා කලින්ම දීම. විතර මම දාලා තියෙන ප්‍රශ්න 5. ඒතර මොකක්ද පළවෙනි ප්‍රශ්නේ කියන්නේ රචනා පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ කියන්නේ පස්වෙනි ප්‍රශ්නේ. මේකට ගොඩක් වෙලාවට මෙච්චර කල් ආවේ දෙවෙනි පාඩම. ගිය අවුරුද්දේ විතරක් ඒකට මේ 7 වෙනි පාඩමේ කැලලක් එකතු කරා. සමහර විට මම හිතනවා ඉස්සරහටත් ඒ වෙලේ යන්න පුළුවන්. හැබැයි ගොඩක් දුරට ආයික වැඩි වෙන්නත් පුළුවන්. මම හිතනවා මේ පාරත් ඒ වගේ වැඩක් කරන්න පුළුවන් කියලා. අපි බලමු දෙවෙනි පාඩමෙන්. හරි දෙවෙනි එකකින් එන්න පුළුවන් මොනවද කියලා. ජලය ගැන නම් මට ලොකු මේකක් නැහැ. මොකද ජලය කියන්නේ ටීචර්ස් ගයිඩ් එක බැලුවාම ලොකුවට එසේ එකක් අහන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි කියලා මට හිතෙනවා ලාවට. ඒකට ඒක කොහොමද අපි දන්නේ එකක් නේ. ජලය කියන්නේ ඉතින් අපි පොඩි කාලේ ඉඳන්ම රචනා ලියලා ලියලා හුරු වෙච්ච එකක්. ඒ නිසා ඒකත් කොහකටත් බලාගෙන යන්න ලොකු ප්‍රවණතාවයක් නැහැ. හැබැයි යම් ප්‍රවණතාවයක් තියෙන්න පුළුවන්. මොකද ඒ වගේ රචනාත් අහලා තියෙන නිසා. හරි. ඊළඟට කියන්න තියෙන අණු මොනවද? ජෛව අණු කියන්නේ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ, නියුක්ලියික් අම්ල ඇහුවා. දැන් අහන්න තියෙනවා නම් අහන්න තියෙන්නේ මේ ඉතුරු අණු තුනෙන් එකක් තමයි. ඒ නිසා ඒ තුන්දෙනා හොඳට බලා ගන්න ඒගොල්ලන්ගේ කෘත්‍යයන් එක්කම බලලා තියාගන්න. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන සහ ලිපිඩ කියන තුන්දෙනා. ඊට පස්සේ
අණු විභාජනය ගැන ලොකු තැනක් හම්බුනේ නැහැ. ඒ නිසා ආයෙ එන්නත් පුළුවන්. අණු විභාජනය ගැන යම් attention එකක් දෙන්න ඒකත් එක්කම අර්බුද gadu පිළිකා. ඔය සෙට් එකත් බලා ගන්න. අණුරණේ අර්බුද gadu පිළිකා කියන සෙට් එක බලා ගන්න. ඊට පස්සේ දැන් අර මොනවාද? කලින් කිව්වා වගේම තියෙනවා පොඩි මේකක් කරගන්න. සංසන්දනාත්මක ඒවා. ඒතකොට මේ දෙවෙනි පාඩමෙන් අපිට ගන්න පුළුවන් සංසන්දනයක් තමයි ප්‍රාග්නිෂ්ඨික සහ සුනිෂ්ඨික සංසන්දනය ගන්න පුළුවන් සයිඩ් වල. ඒක හොඳට බලා ගන්න chart එක සංසන්දනයක් විදිහට ලියන්න පුළුවන්. කලින් ඒ වගේ වෙයිලා තියෙනවා. ආයෙ එක ටච් කරන්න පුළුවන්. ඊට අමතරව දැන් ප්‍රභා සංශ්ලේෂණයේ ආයතරයක් අහන්න කාලේ හරි අහන්න පුළුවන්. එතකොට අපිට සීපෝ යාන්ත්‍රයක් ළඟදී ඇහුවා. ඒත් ඒකේ හරි ප්‍රධාන තැනක් ඇහුන්නේ යාන්ත්‍රණය ඇහුන්නේ නැහැ. එතකොට ඒ වගේ තැන් තියෙනවා. ඒ වගේ ප්‍රභා සංශ්ලේෂණයනුත් යම් කොටස් අහන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම ශ්වසනයත් එක්ක ශ්වසනයේ දුන්න ඩියුරේෂන් එක බලද්දි ශ්වසනයත් එක්ක සලකද්දි ශ්වසනය ආපහු හඬ තිරට වැඩි සාමාන්‍ය නිර්වාහ ශ්වසනය වේවා ශ්වසනයේ වෙනත් කොටසක් වේවා සාමාන්‍ය අහන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම එන්සයිම් වලටත් බරක් දෙන්න පුළුවන්. එන්සයිම් වල අහලා තියෙනවා තිබුණාට ඇලොස්ට්‍රික යාමනය එහෙම තාම අහලා නැහැ. හැබැයි ඇලොස්ට්‍රික යාමනය අහන්න තරම් ලොකු ප්‍රවණතාවයකුත් නැහැ. හැබැයි කියන්න බෑ ඒක අපිට දාන්න පුළුවන් අපේ ලිස්ට් එකට. එන්සයිම්වත් හොඳට බලා ගන්න. ඇලොස්ට්‍රික යාමනයත් ඒක විශේෂයෙන් බලා ගන්න. එතකොට එයාගේ සාධක ගැනීම අහලා තියෙනවා. ඒ ටික බලා ගන්න කොහොමද අපි බලා ගන්න ඉපැයි ටික ඔක්කොම. ඊට අමතරව මට හිතෙනවා මේ පාර 7 වෙනි පාඩම හරි 6 වෙනි පාඩම හරි කොහේ කෑල්ල මේකට ඇඩ් කරයි කියලා. හරි. ඒතර 7 වෙනි පාඩමෙන් ඇඩ් කරනවා නම් මට හිතෙන්නේ විකෘති වගේ දෙයක් ඇඩ් කරන්න පුළුවන්. DNA විසංගමනය ඒ වගේ දෙයක් මේකට ඇඩ් කරන්න පුළුවන්. 7 වෙනි පාඩමේ ටික මම හිතන්නේ කියන්නේ. ඒතර ඒ වගේ ඕන එකක් මෙතනට ඇඩ් කරන්න තියෙන හැකියාව තියෙනවා. ඊට අමතරව 6 වෙනි පාඩමේ දේවලුත් මේකට සාමාන්‍යයෙන් ඇඩ් කරන්න බැරි කමක් නැහැ. නේද? ඔය දෙමුහුම් කරන්නේ අභිධර්ම ශිල්ප ක්‍රම ඒ වගේ දෙයක් මොනවා හරි මේකට සම්බන්ධ කරන්න හැකියාවක් තියෙනවා. ඊට පස්සේ 3 වෙනි පාඩම ගත්තොත්. හරි 3 වෙනි පාඩමෙන් ගත්තොත් අපිට මේ වෙනකොට ඒකේ මුලම තියෙනවානේ. පෘථුවියේ අතිබ්බ ස්වභාවය ඒක නම් සාමාන්‍යයෙන් ටච් වෙන තැන. හැබැයි මේ ජෛව රසායනික පරිණාමය මේ වෙනකන් තාම අහලා නැහැ. අපි අලුත් කොටසක් විදිහට ආපු ජෛව රසායනික පරිණාමය මේ වෙනකන් අහලා නැහැ. ඒ නිසා ඒකට පොඩි ඇටෙන්ෂන් එකක් දෙන්න ඒක හොඳට බලා ගන්න. ඊට පස්සේ රාජධානිය අතරින් ප්‍රොටිස්ටා රාජධානිය එයි වගේ කියලා එකක් මට හිතෙනවා. ඒ නිසා ඒකේ ප්‍රභා සංශ්ලේෂක වර්ණක ටික, සංචිත ආහාර ටික, ඒකට සෛලවික සංයුතිය අන්න ඒ වගේ දේවල් උදාහරණත් එක්ක හොඳට බලලා තියාගන්න. ඊළඟට ගිය පාරක් කිව්වොත් සමහරට මේ පාරක් දෙන්න පුළුවන්. අර බීජ නොදරන සනාල ශාකවල ලක්ෂණයි, බීජ ශාකවල ලක්ෂණයි. ඒ දෙකෙන් සාමාන්‍යයෙන් අහන්න පුළුවන් දෙකක් නේ. ඒ නිසා ඒ දෙකත් හොඳට බලලා තියාගන්න. මෙතන අර රාජධානි වල සංසන්දනය සෛල සංසන්දනය අරකේ කිව්වා මෙතන රාජධානි වල සංසන්දනයක් වෙන්න පුළුවන්. කලින් අහලා තියෙනවා. ඒනවට අපෝසටයක් දාන්න බැරි කමක් නැහැ. කොහොමදත් රාජධානි සංසන්දනය හොඳට බලා ගන්න. ඊට අමතරව දිලීර රාජධානිය සහ නිමාලියා රාජධානිය ටිකත් කොහොමද බලා ගන්න. මේකෙන් අපිට හරියට මොකක්ද කියන්න බෑ. කොහොමවත් දිලීර රාජධානිය බලන්න. නිමාලියා රාජධානිය ටිකත් බලලා තියාගන්න. හරිද? ඔය වගේ ටිකක් තමයි 3 වෙනි පාඩමෙන් එන්න පුළුවන් කියලා හිතෙන්නේ. ඊළඟ 5 වෙනි පාඩම හතර වෙනි පාඩමට ගියාම ශාකයේ පාඩම ගැන කතා කරනකොට ඊ පාර අහලා තිබුණේ මොකද්ද? ශාකවල ආරක්ෂක යාන්ත්‍රණ තමයි දෙවෙනි ප්‍රශ්න අහලා තිබුණේ. 6 වෙනි ප්‍රශ්න අහලා තිබුණේ. ඒතර මේ පාර අහන්න ඉඩ තියෙනවා. ද්විතීක වර්ධනය ඇහුව ප්‍රාථමික වර්ධනය තාම එහෙම තියෙනවා. මූලක හරි හඳක හරි ප්‍රාථමික වර්ධනය එහෙමම තියෙනවා තාම. ඊට අමතරව පටක පද්ධති වලින් දැනට ඇහුවේ සනාල පටක පද්ධතිය විතරයිනේ. ඒකට චර්මීය පටක පද්ධතිය තියෙනවා. අනේ පූරක පටක ඇහුවේ සනාල පටක පද්ධතිය තියෙනවා. කලින් පූරක පටකය ඇහුවා. සනාල පටක පද්ධතියයි ජෛවීය චර්මීය පටක පද්ධතියයි අහන්න ඉඩකඩ තියෙනවා. ඊට අමතරව ද්විතීක වර්ධනය ඇහුවා. වර්ධකවල කාෂ්ඨය එල ඒ වගේ ටික අහන්න හැකියාව. අරටුව එල එන්නේ කොටස් වලින් අහන්න පොඩි ප්‍රවණතාවයක් තියෙනවා. කොටස් දෙකකට හරි. ඊට අමතරව කූටිකා සම්බන්ධව පොටෑසියම් සාන්ද්‍රකල්පිතය සහ උත්සේදනය කියන තුන කම්බයින් කරලා හෝ වෙන වෙනම අහන්න හැකියාවක් තියෙනවා. උත්සේදනය පොටෑසියම් සාන්ද්‍රකල්පිතය සහ කූටිකාවල ව්‍යුහයේ ක්‍රියාකාරීත්වය. තොයමීය සංක්‍රමණය ඇහුවා, පරිසංක්‍රමණය ඇහුවා. රසෝද්ගමනය මේ වෙනකන් අහලා නැහැ. එයාටත් පොඩි තැනක් තියෙනවා රසෝද්ගමනය, අරිජල පරිවහනය හෝ සිරස් ජල පරිවහනයක රසෝද්ගමනයේ සම්බන්ධයක් අහන්න හැකියාවක් තියෙනවා. ඊළඟට වර්ධක ද්‍රව්‍ය කලින් කියන්නේ මේ සිලබස් එක කලින් නම් කීප කරයක් අහපු එකක්.
තමයි දැන් මේ සිලබස් එකෙන් ලොකුවට මේක ඇහුනේ නැහැ. ඒතකොට වර්ණාද ශාකවල වර්ධක ද්‍රව්‍ය තියෙනවා. ඒකෙන් රචනාවක් වෙන්න පුළුවන්. ඔක්සිජන් සයිටෝකයින් ඒ සෙට් එක. ඊට අමතරව මට හිතෙනවා දැන් ප්‍රවාහ රූප ජනනය අලුතෙන් එන්න වෙලාව හරි කියලා. මොකද ඒකේ පොඩි වෙනස්කම් ටිකක් කරලා තියෙනවා නේද? රිසෝස් එක 19 අප්ඩේට් එකට පස්සේ දැන් මේ 21 අප්ඩේට් එක වෙනස් කරලා තියෙනවා. දැන් නිලාලෝක ප්‍රතිග්‍රාහක වල නමක් තිබුණේ නැහැ. දැන් ඊටත් නම දීලා තියෙනවා. ඊළඟට මම පොඩි වෙනස්කම් ටිකක් කරලා තියෙනවා. අනිත් එක මේ මේ අර ප්‍රභාවර්ති චලනවල වැරද්දක් තියෙනවා සිංහල රිසෝස් එකේ. සිංහල මේකේ. හැබැයි ඒකේ ඒගොල්ලෝ ප්‍රශ්නකින් 19 ක කොහෙද? ප්‍රශ්නකින් ඒක හරි ගස්සලා තියෙනවා. ඒ ඉතින් රිසෝස් එකේ තාම තියෙන මේ විදිහට. ඒ සම්බන්ධව මොනවා හරි අහන්නත් පුළුවන්. මොකද මට හිතනවා නිකන් ප්‍රභා රූප ජනනය, ස්පර්ශ රූප ජනනය අන්න ඒ වගේ තැනකට පොඩි ටච් එකක් දෙයි කියලා. ඊට පස්සේ ජීවන චක්‍ර ගැන අවධානයක් තියාගන්න. ඒකත් සම්බන්ධ කරන්න පුළුවන්. සමහර තුන්වෙනි පාඩමත් එක්ක සම්බන්ධ කරලා දෙන්න හැකියාවක් තියෙනවා. ඔය තමයි හතරවෙනි පාඩමෙන් මට හිතෙන ටික. ඊළඟට අපේ ලොක්කා පස්වෙනි පාඩම ගත්තාම මේ දෙකම ගොඩක් කරලා පස්වෙනි පාඩමෙන් දැන් ගිය අවුරුද්දේ මේක පස්වෙනි පාඩමෙන් මේකත් පස්වෙනි පාඩමෙන්. ලකුණු 15ක්ම තියෙනවා පස්වෙනි පාඩමෙන් රචනා පේපර් එකේ. නෑ ඊළඟට මේක බලමු එන්නේ මොනවද කියලා. ලොකු තැනක් මට දෙන්න හිතනවා. මෙච්චර කල් අහු වෙලා නැති අස්ති පාඩමයි පටකවල තියෙන සංකාල පේශී එකතු කරලා හරි නැත්තම් කොහොමද සංකාල පේශී ගැන ඇත්තටම තියෙන පටක පාඩමේ නෙවෙයි. ඒක තියෙන මේ පස්වෙනි පාඩමේ සංධාරණය හා චලනය යටතේ අන්තිමට තියෙනවා. ඒ නිසා මේ දෙකෙන් අපි ගිය අවුරුද්ද හිතුවා එයි කියලා ඒත් ආවේ නැහැ. ඒත් මේ පාර ගොඩක් වෙලාවට සර්පණ සූත්‍රිකාවාදයට එක්ක සාකොමීරේ රිව්වේ හරි ඒකත් එක්ක සංකාල පේශී ගැන අහලා තියෙන්න පුළුවන්. ඊට අමතරව ස්නායු පද්ධතියේ ලොකු තැනක් අහලා නැහැ මෙච්චර කාලේ. ඒකට මේ පාර ස්නායු පද්ධතියට තැනක් යන්න පුළුවන්. ගොඩක් වෙලාවට ආවේග සම්ප්‍රේෂණය සම්බන්ධව ක්‍රියා භවය, ක්‍රියා භවය, ආවේග සම්ප්‍රේෂණය, රූපාගම ඔයගේ දෙයක් ඇහෙන්නත් පුළුවන්. ඊට අමතරව ඔය කොටස් සම්බන්ධ කරලා අහන්නත් පුළුවන්. හොඳට ඒ ටික බලා ගන්න. මොනවා හරිද කියන්නේ ඒකේ ප්‍රොපෝට කියන්න බෑ. හැබැයි අර වගේ ආවේග හරි මේ ඊට අමතරව මොනවාද ආවේගයි උපාගමය ඒ වගේ සම්බන්ධ දෙයක්. ඊට පස්සේ අස්ති පද්ධතිය කලින් කියපු ටික තමයි ඒක සම්බන්ධව පශේ රූපක කතාවක් නැත්නම් පශේ රූප සම්බන්ධව ඒ වගේ මොනවා හරි අහන්නත් පුළුවන්. ආක්ෂක සැකිල්ල මොනවා හරි කොටසක් දාන්න හැකියාවක් තියෙනවා දානවා නම්. ඊට අමතරව මේ පාර අපි කන දැන් ළමයි බලන් ඉන්න සමාරු කියනවා කන එනකන් විභාගෙ ලියනවා. කන සම ওই දෙකෙන් එකක් ඉන්න පොඩි ප්‍රවණතාවයක් තියෙනවා. ඇහැ ආවා කලින් ඇස. මානව කන මානව සම වගේ දෙයක් එන්න පුළුවන්. අර යාගේ ප්‍රක්‍රියාවේ රසායනික ප්‍රතිග්‍රාහක නෙවෙයි. ප්‍රතිග්‍රාහක වර්ගත් එක්ක හොඳට බලා ගන්න. ස්කන්ධ ප්‍රතිග්‍රාහක, ස්පර්ශ ප්‍රතිග්‍රාහක ඒවයි ඇස කන කියන දෙක කන සම කියන දෙකත් හොඳට බලා ගන්න. ඊළඟට මට හිතෙනවා පරිචිත ප්‍රතිශක්තිය. අපි ගිය පාර සාකච්ඡා කරා තාම ආවේ නැහැ. පරිචිත ප්‍රතිශක්තිය නැත්නම් අනුවර්තී ප්‍රතිශක්තිය. ඒකේ තීසා බීවසා සෛල වල කාර්යභාරය වගේ දෙයක් අහන්න පුළුවන්. ඊට අමතරව ශ්වසනය සම්බන්ධව අපහු අහන්න කාලේ හරි ඒක ශ්වසනයේ තියෙන කොටස් ටිකත් හොඳට බලා ගන්න. ඊළඟට දැන් ප්‍රජනනය කියන එක ළඟ අහලා තියෙනවා. හැබැයි මට හිතෙනවා සමහර විට ඔය අණ්ඩාණු ජනනය, ශුක්‍රාණු ජනනය ළඟට යහුවා. අණ්ඩාණු ජනනය නැත්නම් බිම්බ කෝෂය ආපහු උසස් චක්‍රයේ සම්බන්ධ වෙනත් කොටසක් හරි ඔය වගේ දෙයක් අහන්න හැකියාවක් ලාවට තියෙනවා. පොත්තත් එකක් බලා ගන්න ස්ට්‍රක්චර් එකට හරි ඕන වෙයි. ඔය තමයි පස්වෙනි පාඩමේ දැනට කියන්න තියෙන ටික. තවුණ හරි හම්බුනොත් ඉස්සරහදී කියන ඔළුවට ආවොත් මම ඉස්සරහදී කියන්නම්. ඊළඟට ප්‍රවේණියෙන් ගත්තාම මෙන්ඩලීය නොවන ප්‍රවේණිය. මෙන්ඩලීය ප්‍රවේණියත් යම් දෙයක් වෙන්න පුළුවන්. හැබැයි මෙන්ඩලීය නොවන ප්‍රවේණිය මොනවා හරි කොටසක් අභිභවනය ප්‍රමුඛ මොකද්ද මේ බහුවලින්ගතාව වගේ සෙට් එකක් තියෙනවානේ. ඒක පොඩ්ඩක් බලා ගන්න. අභිජනන ශිල්ප ක්‍රම. ටිකක් දිග මාතෘකාවක්. හැබැයි කොහෙන් හරි කැලලා දාන්න හැකියාවක් තියෙනවා. දෙමුහුම් කරණේ වගේ කුද බහුගුණතාවය කලින් අහලා තිබ්බා. දෙමුහුම් කරණේ වගේ තනක් පොඩ්ඩක් බලා ගන්න. මොකද මේ පස්වෙනි පාඩමෙන් එහාට ගෙතින් දෙන එක ටිකක් අමාරු වැඩක්. මොකද බලන්නකො මේ එයාලගේ කෑලි නෙමෙයි. ඒතකොට ඉන්න තියෙන සම්භාවිතාවය හරීම අඩු වෙනවා. ඕකට මේ ටික හොඳට බලා ගන්න කලින් කතා කරපු මේ නෙමෙයි. මොන කලින් කියපු ටික. ඊට අමතරව මේවට තරක් දෙන්න. මොකද සමහරට මේ අගක තියෙන එකක් මේක අතර බණ්ඩ බැරි කමක් නෑ කලින් වගේ. මොකද ගිය අවුරුද්දත් ඔයගොල්ලෝ කියපු විදිහට ප්‍රෝටීන් සංශ්ලේෂණය බලාගෙන තිබුණා නම් මේකට අඬන්න වෙන්නේ නැහැ. ක්ලාස් පොඩ්ලේ කොහොමද කිව්වා ප්‍රෝටීන් සංශ්ලේෂණය මම පල්ලේ හරියදී කිව්වා. ඉතින් අපි හරියට ඉතින් පල්ලේ කියපේක උඩින් දාලා තියෙනවා. වැරද්දක් නැහැ. ඔයාලා පල්ලේ කියාගත්තා නම් මේ වැඩේ වෙන්නේ නැහැ. මොකද ඒ ලොකු බලපෑමක් උනේ නැහැ. ඔතේ උනාට ඕගොල්ලන්ට.
හරි. ඕක තමයි ඒකෙන් ගන්න තියෙන්නේ. හත්වෙනි පාඩම මම කිව්වා මට ලොකු ටච් එකක් තියෙන විකෘති සම්බන්ධව. ඊට අමතරව ගන්න පුළුවන් මේ DNA විසංගමනය මම කලින් කිව්වා. ඒක මෙතන හෝ අතන තියෙන්න පුළුවන්. මෙටා ජාල විද්‍යාවකින්වත් පොඩි ටච් එකක් දෙන්න. DNA අනුක්‍රම නිර්ණය සම්බන්ධව ටිකක් බලා ගන්න. ඔය ටික තමයි කියන්න තියෙන්නේ හත්වෙනි පාඩමෙන් ප්‍රධාන වශයෙන්. ඊළඟට 8 වෙනි පාඩම ගත්තාම සංරක්ෂණය. හරි. සංරක්ෂණ ක්‍රම දෙකක් තියෙන දෙක ගැන ටිකක් බලා ගන්න. අම්ල වැසි වගේ එකක් ටිකක් බලා ගන්න හොඳට. නෂ්ට වීම සම්බන්ධවත් සාමාන්‍යයෙන් බලා ගන්න පුළුවන් දැන්. ශ්‍රී ලංකාවේ වනාන්තර ගැනත් ලොකුවට රැස්ුනේ නැහැ. දැන් ගියවුරුද්දත් අපි හිතුවා ඒ කියලා මේ පාරත් එම ලොකුවට පරිසරයෙන් කියලා දෙයක් දාලා තිබුණේ නැහැ. බෝලිවුඩ් සංගම තිබුණේ. ඒකටත් වනාන්තර ටිකක් සාමාන්‍යයෙන් බලා ගන්න මම ඊයේ කරපු පාඩම කියන්නේ ඉන්නවාද? ඒ කියන්නේ ඔය පස්නාහිර බලත් වේගක ඩිස්කස් කරා මම. මේක බලා ගන්න පුළුවන්. ආයෙත් කියන්නේ මේ වෙලාවේ ඔයාලට අඩු මට්ටමක ඉන්නවනම් MCQ 30ක්වත් 20ක්වත් පදින්න දලුපතාර 20ක්වත් පදින්න නැත්නම් අනිවාර්යෙන් මේ මම ඔය පළාත් පේපර්ස් ටික ඩිස්කස් කරගෙන යනවා. ඒකට සෙට් වෙන්න මම දාන්නම් ගෲප් එකේ ලින්ක් එක පේපර් එකකින් අරගෙන ඩිස්කෂන් එකට සෙට් වෙන්න පුළුවන්. මම මේ දවස් ටිකේ පුළුවන් වෙලාවට ඒක කරගෙන යනවා. වස්නාහිර පළාත් වේගක මම හිතන මේක සාකච්ඡාවක් නෙමෙයි මම විවරණයක් කරන්නේ. කියන්නේ ඒ මාතෘකාවක් තමයි මම ගන්නේ ප්‍රශ්නේ. ඒ මාතෘකාවට දාලා හැමදේම මම කියනවා. උදාහරණයක් එකේ කණ ගැන අහලා තිබ්බා. මම සම්පූර්ණ කණ ඇඳලා කණේ රූප ඔක්කොම ඇඳලා කණේ කෘත්‍ය විමුවේ කෘත්‍ය සමතුලිතතාව සම්බන්ධයෙන් හැමදේම කතා කරලා තියෙනවා. මේ උදාහරණයක් ඒ වගේ හැම මාතෘකාවකම කතා කරලා තියෙනවා. ටිකක් දිගට යන වැඩක්. ඒ නිසා ඒක බැලුවොත් ඔයාලට ලොකු දෙයක් කරගන්න පුළුවන් එක එක මාතෘකාවලින්. හරි. ඊට පස්සේ 9 වෙනි පාඩමට ගියාම ජීවාණුහරණයට තනක් තියෙනවා. හරි ජීවාණුහරණේ කැලලක් උදාන්න හැකියාවක් තියෙන අඩු ගානේ බාහ භෞතික ක්‍රම රසායනික ක්‍රම වෙන වෙනම හරි දාන්න පුළුවන්. රෝග ගැන පොඩ්ඩක් බලා ගන්න. පාංශු සුදු ජීවීන් සම්බන්ධව ටිකක් බලා ගන්න. අර වස්නාහිර පළත් එක MCQ වල තිබුණා. පොඩ්ඩක් ඒක බලා ගන්න. අපජලය සහ පානීය ජලය. ওই ජල පිටි පහ දුර හොඳට බලා ගන්න. ඒක කැලලක් ඇඩ් වෙන්න පුළුවන්. ඊට අමතරව ආහාර නරක් තියෙනවා. ඒකෙත් කොටසක් ඔය සාධක ටික හරි නැත්නම් සාධක වගේ කැලලක් එන්න පුළුවන්. ඊට පස්සේ අන්තිමට 10 වෙනි පාඩමේ හරි ලොකු ප්‍රගෙන පිටතරහන් වලට හරි සම්බන්ධ කරන්න පුළුවන් මේ කියවුද මූලික සෛල අහලා තිබුණා. ශුද්ධ ජීවීන් අහලා ප්‍රියෝන නේද? 10 වෙනි පාඩමෙන් ගත්තාම අපිට බලා ගන්න පුළුවන් පාඨක රෝපණය. ඊට අමතරව ආය අපිට ගන්න තියෙනවා නම් මොස්සේ 10 වෙනි පාඩමේ දැන් බරවඩෙන්ගු වගේ අහලා තියෙනවා ළඟපාතකදී. එතකොට ඔය මූලික සෛලත් අහලා තියෙනවා. සාමාන්‍යයෙන් උනන් පටක රෝපණේ නැනෝ තාක්ෂණයක් යම් ප්‍රමාණයට අහලා තියෙනවා. අන්න ඒ වගේ ටිකක් තමයි තියෙන්නේ. ඒ ටිකත් ෂේප් එකේ බලා ගන්න. හැබැයි මේ වගේ ඒවට අත ගන්නකොට මම හොඳයි මේ උඩ සෙට් එකට අත ගන්න එක. පරිසරය 10 වෙනි පාඩම වගේ වල රචනා ලියනවට වඩා මේ උඩ පාඩමක් එකක් ලියන එක ලේසි. මොකද ඒගොල්ලෝ අරවල මේ මාකටිං ස්කීම් එක ටිකක් අපිට ටච් කරගන්න අමාරු නිසා ඒවා වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් මෙන්න මේ ටිකෙන් රචනා ටික කවර් කරගන්න කියලා. මුල් ටිකෙන් රචනා ටික කවර් කරගන්න ටාගට් කරගන්න නැත්නම් try කරන්න. හැබැයි හැම එකම බලලා තියාගන්න. බැරි වෙලාවත් මේ එන එකක් තියාගන්න බැරි වුණොත් පිටතරහන් ටික හරි තියාගන්න පුළුවන් වෙන්න බෑ. මේ මොහොත හරි තියාගන්න පුළුවන් වෙන ගන්නට හදාගන්න. ඒ ඔය ටික තමයි කියන්න තියෙන්නේ දැනට. හරි. ඒතකොට දවස් අපිට 4ක් 5ක් වගේ කාලයක් තියෙන. ඉතින් මේ දවස් 5 අතර ඇතුළත මම කියපු ටික හොඳට බලා ගන්න රචනා ලියන්න දැන් වෙලාවක් නැති වුණත් පාඩම් කරලා එක කියවන්න. හරි රචනාවක් ලියනවා වගේ ඔයා හිතින් මේක කියවන්න. නැත්තම් කාටට උගන්වන වැඩේ කරන්න. ඔයා ඒක උගන්වන්න. පොලේ හරි බෝඩ් එකක් තියනවා නම් හරි එකෙන් ලියලා හරි ඒක උගන්වන්න. එහෙම වුණොත් ඔයාලට ඒක සම්පූර්ණ ටච් වෙනවානේ. ඒ නිසා කොහොම හරි ওই ටික ලියලා හරි අඩුතරමින් කියවලා හරි තියාගන්න. ලියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒත් මේ වෙලාව නැති නිසා කියවලා අවබෝධ කරගත්තත් ප්‍රශ්නයක් නැහැ. නැත්නම් උදේ පාඩම් කරලා අවස සිංගාල ලියලා දාන්නත් පුළුවන්. ෆීඩ්බැක් එකෙන් දැන් දවස් 4 ඇතුළත මේ ගොඩක් ලියා ගන්න හම්බෙන්නේ නැහැ. මේ ප්‍රධාන වශයෙන් මේ මම කියපු පස්වෙනි පාඩමට තියෙන පළවෙනි පාඩම් ටික තියෙන 2 3 4 5. ඔය හතරේ තියෙන මේ රචනා ටිකවත් අඩුමතරමේ ලියා ගන්න. ඊට අමතරව 7 වෙනි පාඩමටත් ටච් එකක් දෙන්න. මොකද 7 වෙනි පාඩම වගේ උඩට දාන්න හේතුව මම හිතන්නේ රචනාවලදී ඒක අතාරින්න තියෙන දේ වැඩිනේ. ඒ පාඩම අමාරුයි, ඒ පාඩම සංකීර්ණයි වගේ අදහසක් තියෙන නිසා ළමයි ළඟ 7 වෙනි පාඩමේ රචනා ප්‍රශ්න ලියන්න තියෙන සම්භාවිතාව අඩු වෙලා තියෙනවා. ඉතින් ඒක වැඩි කරන්න තමයි මම හිතන්නේ මෙහෙම එකක් මේකකට ඔබලා තියෙනවා. ඒක ඉස්සරහටත් එහෙම දෙයක් වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. කොහොම වුණත් මේ මුල් පාඩම් ටිකත් එක්කම ඔය 7 8 වගේ පාඩම් වලත් පොඩි
පොඩි නෙමෙයි හොඳ ටච් එකක් දීලා තියාගන්න. හරිද? ඒතර ඔය ටික තමයි ගෙසින් සම්බන්ධව කියන්න තියෙන්නේ. හරිද? එතකොට ඒතර මේ දවස් ටිකෙත් පුළුවන් විදිහට මම සම්බන්ධ වෙලා ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් දෙයක් දෙන්න. ඒ කියන්නේ ඔය මොනවද මේ එක එක රචනා ප්‍රශ්න මේ වලින් මේක නෙමෙයි මම කියපු ටික. මම කියපු ටික සම්බන්ධව මොන හරි අපහැදිලි දෙයක් තියෙනවා නම් ඔයාලා කමෙන්ට් එකක් දාන්න. ඒ සම්බන්ධ වීඩියෝ එකක් ඕන නැත්නම් ඒක පාඩම ඕනේ. මේ මාතෘකාව කතා කරන්න ඕන රචනාව කියන එක පොයින්ට් එක කතා කරන්න ඕනේ කියලා ඔයාලට තියෙනවා නම් මොනවා හරි ඒකට කමෙන්ට් එකක් දාලා දෙන්න. මම මේක ලයිව් හරි ඇවිල්ලා කරලා දෙන්නම්. පොඩි පොඩි කොටස් විදියට හරි. ඒ කියන්නේ කෑල්ල හරි කරගන්න පුළුවන්. ඒතර ඒ මම කියන මාතෘකාව වලින් ඔයාලට ඕන වුණා හරි තියෙනවා නම් කියන්න. හරි. එහෙනම් මේ ටිකේ හොඳට වැඩ කරන්න, හොඳ ගේමක් ගහන්න ඔයාලට ලොකු දෙයක් කරන්න පුළුවන් මේ දවස් කීපය ඇතුළත. එහෙනම් අපි හොඳට එක්සෑම් එකට රෙඩි වෙමු. වැඩේ කොහොම හරි කොට දාමු මේ පාඩම.